හොඳයි මට පොඩි දෙයක් ෆිල්න මං හිතුව එක ෆිල්ච්ච වෙලාම ඔයාලත් එක බෙදාගන්න හොඳයි කියලා. දැන් ඔබ ජීවිතේ මොනයම් හෝ අවස්ථාවකදී කවියත් එක්ක ගනුදෙනු කරලා තියෙන සමහර විට මේ වීඩියෝ එක බලන ඔබ කවි කියවන කෙනෙක් වෙන්න පුළුවන්, කවි අහන කෙනෙක් වෙන්න පුළුවන්, කවි ලියන කෙනෙක් වෙන්න පුළුවන්. සමාජ මාධ්‍ය ප්‍රබල මොහොතකින් මේ කාලවකවානේ. ඉතින් ඔබ කවියත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා වෙන්න පුළුවන්. මමත් පෞද්ගලිකව කවියත් එක්ක ගනුදෙනු කරලා තියෙන හින්දම මම කල්පනා කරා ඇත්තටම මේ කවිය කියන එකෙන් මම දහස් කරන්න කවිය නිසදෙස සබැස මේ හැමදේම කියන්නේ මොකක්ද කියලා කියනකොටත් වඩා නිකන් ඒ ගැන ලේඛකයෝ හෝ වේවා මොනියම් හෝ පුද්ගලයෝ විවිධ පුද්ගලයන් ඒ ගැන දක්වලා තියෙන අදහස් මොනවද, මොන වගේ නිර්වචනයක්ද කවියට දීලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් කවිය කියන්නේ මොකක්ද කියලා හොයලා බලන පරමාර්ථයෙන් නෙවෙයි, මම පොතක් කියවද්දි මට කවිය සම්බන්ධයෙන් හරි ලස්සන සටහනක් හම්බුණා. මේ පොත ඔබ කියවලා ඇති, නුවන් තොටවත්තයන්ගේ ග්ලැසියරයක ප්‍රේමය පොත. මේ දවස්වල මම කියවනවා කාව්‍ය ග්‍රන්ථය. 2019 තමයි මම හිතන්නේ පළවෙනි මුද්‍රණය කරන්නේ. පොතේ පෙරවදනේ හරි ලස්සනට මේ කවිය ගැන, කවිය ග්ලැසියරයකට උපමා කරලා හරි ලස්සනට නුවන් තොටවත්තයන් කවිය ගැන සටහනක් තියලා තිනවා. මට ඒක තමයි ඔබත් එක්ක බෙදා ගන්න ඕනේ. ඉතින් මාතෘකාව තියෙනවා කවිය යනු කුමක්දයි ග්ලැසියරයකින් අසමි. මෙහෙම කියන නුවන් තොටවත්තයන්, ප්‍රේමය යනු දියව යෑමය. ඇතමෙක් ප්‍රේමය වෙනුවෙන් දියව යන අතර ඇතමෙක් ප්‍රේමය විසින් දිය කර හැරෙති. ග්ලැසියරයක්ව විසීමද ප්‍රේමයේ උණුසුම විදීමද කිසි ලෙසකින්වත් එකවර කළ හැක්කක් නොවේ. හිරුට පෙම්බෙදි කල හිරුගේ උණුහුමින් දියව යන ග්ලැසියරයක් සයුරට පෙම්බෙදි කල සයුර වෙනුවෙන් දියවයා යුතුය. කවියද එවැන්නෙක්යයි මට සිතේ. සිතෙහි කැටිවගිය සිතුවිලි දියව කවියක්ව ගලාගෙන යන්නේ එකබෙහි තෙත අතකා බලන එහි සිහිලස විඳින කවරෙකු හෝ කෙරෙහි වූ ප්‍රේමය නිසා විය යුතුය. එකී මානව ප්‍රේමයත් කවියක් නොවූ සිතුවිල්ලත් කවියකුගේ සිතක එක විට පැවතිය හැකියයි මා සිතන්නේ නැත. ප්‍රේමය පලවා හැර එකී සුන්දර සිතිවිල්ල තනිවම විදගැනීමට තරම් ආත්මාර්ථකාමී විය යුතුය. නැතිනම් ප්‍රේමයට ඔහේ ඉන්නට ඉඩහැර සිතිවිල්ලට කවියක්ව ගලා යන්නට ඉඩහල යුතුය. ගලාගෙන ගොස් කවියක සිහිල්ල අයදින තවත් සිතක් සිසිල් කිරීමට ඉඩදිය යුතුය. එසේනම් තමා තුළ රුවාගෙන ලොවෙන් සඟවා තනිව විඳගත හැකිව තිබූ සිතුවිල්ලක් අනෙකා වෙනුවෙන් මුදාහැරීමේ මූලිකම හේතුව ප්‍රේමය විය යුතුය. ප්‍රේමය යනු දියව යෑමය. කවිය යනුද දියව යෑමය. එනම් කවිය යනුවන් කිසිවක්ම නොව කවිය යනු ප්‍රේමයමය. එම තමයි නුවන් තොටවත්තයන් කවිය ගැන කියන්නේ. ඔබ කවිය ගැන මොකද හිතන්නේ?